මම ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ කරකවල ඇතෑරියා වගේ වුණා. මොකද මෙහි තියෙන සිස්ටම් වෙනස්, අපි ලංකාවේ වැඩ කරගත්ත විදිහ වෙනස්, යාළුවෝ වෙනස්, ඇහුවහම 3 දෙනෙක්ගෙන් ඇහුවොත් කතා 3ක් කියන්නේ. ඒක නිසා මට හිතා ගන්න පුළුවන් ඔස්ට්‍රේලියාවට අලුතෙන් එන අය කොයිතරම් දුරට, විශේෂයෙන්ම මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආවහම කොයිතරම් දුරට අසරණ වෙනවද කියලා සමහර වැරදි තොරතුරු නිසා. ඉතින් තොරතුරු හුඟක් තියෙනවා. අනිත් එක මට වෙච්ච ගැටලුව වලින් එකක් තමයි මේ තොරතුරු ප්‍රමාණය වැඩි. අපිට අපේ රිසර්ච් එක කරගන්න වෙලාව මදි, තොරතුරු වැඩි. ඒ වගේ මේකෙන් කොයිකද හරි පාර කියලා හොයාගන්න පැහැදිලි මදි. හරිම කම්ප්ලෙක්ස් සමහර දේවල්. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට SLTV එක කරද්දී මම හිතුවා ඔබේ ප්‍රශ්නවලට අපි දන්න කන්ටෙක්ස් පාවිච්චි කරලා නොමිලේ උත්තර දෙන්නට, නොමිලේ විකල්ප විසඳුම් හොයලා දෙන්නට වැඩසටහනක් පටන් ගන්න ඕනේ කියලා. ඒක නිසායි මේ වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්නේ. ඒ නිසා පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ නිසා අතේ සල්ලි වේදම් කරන්නේ නැතුව සමහර වෙලාවට වෘත්තිමය හරි පාර පෙන්ලා දෙන්න පුළුවන් විදිහක් කරගන්න පුළුවන් නම් අපි හැමෝම දිනුම්. ඒ වගේම මම ආරාධනා කරනවා වෘත්තිකයන්ට මේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණ දැනුමක් තියෙන, එහෙම නැත්නම් මේ රටේ හුඟක් කල් ජීවත් වෙච්ච ඔස්ට්‍රේලියානුවන්ට, එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකව ඉපදිලා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා සංක්‍රමණිකව විදිහට ජීවත් වෙලා දැන් PR එක එහෙම අරගෙන මේ කාලයක් ජීවත් වෙලා ඒ හැඩරුව දන්න අයට අපිට උදව් කරන්න කියලා අපි ඔබවත් සම්බන්ධීකරණය කරගන්නවා. විශේෂයෙන්ම අලුතෙන් ආපු ශ්‍රී ලාංකිකයන්ට අපි උදව් කරමු. අපි හැමදාම දොස් කිය එකිනෙකාට වෙන් කරගෙන බැනගෙන එක කඳවුරු වලට අයිති වෙලා ඉන්නවට වඩා අපි උදව් කරගන්න බලමු. ඒ නිසා මේ අලුත් වැඩේට උදව් කරමු කියලා මම ආරාධනා කරනවා SLTV එකත් එක්ක එකතු වෙන්න කියලා ඔබ හැමදෙනාටම. ඔබේ ප්‍රශ්න අපිට කියන්න, ඔබේ ප්‍රශ්න අපිට එවන්න. අපි දන්න කන්ටැක්ට් හරහා, අපි දන්න අපේ හිතවත්කම් හරහා අපි ඒකට උත්තර හොයලා දෙන්නම්. ඒකට මිලක් මුදලක් අය කරන්නේ නැහැ. එhmenan SLTV එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔබේ ප්‍රශ්න අපිට කියන්න. ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ මුල් කාලේ මට හරියට උපදෙස් දීපු කට්ටිය හිතවත්කමින් සමහර අය උපදෙස් දෙන්නේ. හැබැයි ඒගොල්ලෝ කියපු දෙයක් අතරේ මට එකක් රැව් දුන්නා. මෙහි දේශපාලඥයෙක් අල්ලගත්තා නම් හරි ලේසියෙන් ස්ථිර පදිංචිය ගන්න පුළුවන් කියලා. ඉතින් මේක හොයලා බලපුවාම ඇත්තට මේක ඇතුලේ තියෙන වෙන කතන්දරයක්. ඔය මිනිස්ටීරියල් ඉන්ටර්වෙන්ෂන් කියන වචනේ තමයි මේ එක විදි වලින් කියන්නේ. හැබැයි මේක වර්ණගා ගන්න අපි වෙන විදිහකටද කියලා හිතනවා. මොකද ලංකාවෙන් ආවට පස්සේ ලංකාවේ කවුරු හරි දේශපාලඥයෙක් අඳුරගත්තාම හුඟක් දේවල් කරගන්න පුළුවන් කියලා අපේ මානසිකත්වයේ තියෙනවා. ඉතින් ඒක ක්‍රියාත්මක වෙන්නෙත් එහෙමද මන්ද? ලංකාව ගැන මම කතා කරන්න අදහසක් නැහැ. මම කතා කරන්න හදන්නේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ගන්න. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ දේශපාලඥයන්ට එහෙම එකක් කරන්න පුළුවන්ද? ඇත්තටම අපේ අය ඔස්ට්‍රේලියාවේ දේශපාලඥයොත් එක්ක ළඟින් ආශ්‍රය කරලා එහෙම අරන් දෙනවද? දෙන්න පුළුවන්ද? එහෙම වියදම් කරලා අපිටත් ස්ථිර පදිංචියක් ගහගන්න පුළුවන්ද? ඕකනේ අපි කතා කරන විදිය. සංක්‍රමණික උපදෙස් ලබා දෙන ක්වොලිෆිකේෂන් එක ලැබපු අය අතරින් කීප දෙනෙක් ඉන්නවා මම දන්න. මම හිතනවා මගේ සමකාලීනෙක් වෙච්ච නීතිඥ දිනේෂ් වීරක්කොඩි එක්ක අපි කතා කරලා බලුවොත් හොඳයි කියලා මේක සම්බන්ධව. මොකද ඔහුත් ඔය දේශපාලන කටයුතු වල සම්බන්ධ වෙනවා. ඒක නිසා අවංක උත්තරයක් අපි ගන්න බලමු. මම බලමු අපි කෝල් එකක් දාලා දිනේෂ්ට. හලෝ දිනේෂ්. දිනේෂ් මේ මිනිස්ටීරියල් ඉන්ටර්වෙන්ෂන් කියන වචනේ දැන් මෙහි නිතර කියවෙනවා. මොකද ඇමති කෙනෙක්ව හරි මන්ත්‍රී කෙනෙක්ව හරි ආණ්ඩුවේ නියෝජිතයෙක්ව හරි කොහොම හරි දන්නවා නම් මේ වීසා එක ගහගන්න පුළුවන් කියලා සමහරු කියනවා. මට දැනගන්න ඕනේ මේක ඇත්තක්ද? ලංකාවේ වගේ කාව හරි දැනගත්තාම මේ ආණ්ඩුවේ කට්ටිය මේ නිලධාරීන් අඳුරගෙන ඒගොල්ලොත් එක ෆොටෝ දාලා ඒගොල්ලොන්ගේ ඔටෝග්‍රාෆ් අරගෙන මේවා කරගෙන මේ PR එක ගන්න පුළුවන්ද? කෙලින්ම එහෙම ලොක්ෙක්ව අඳුරනවා නම්, එහෙම නැත්නම් ලොක්ෙක්ව අඳුරන කෙනෙක්ව අඳුරනවා නම් එහෙම ඒ හිතවත්කමින් මේ වැඩේ කරගන්න පුළුවන්ද? ඔන්න ඔකයි මගේ ප්‍රශ්නේ. කිංස්ලි කෙටි උත්තරේ තමයි එහෙම එකක් වෙන්නේ නැහැ. දීර්ඝ උත්තරේ පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්න ඕනේ. ඕකේ අර ඩාම් වෙන ඩූම් වෙන ඒවත් තියෙන්න පුළුවන්කම තියෙන්න පුළුවන් ලංකාවේ ලෙවල් එකට නන් නෙමෙයි. මොකද්ද ඒ ක්‍රමවේදය? දැන් අපි හුඟක් වෙලාවට බලන්නේ ඔය කිංස්ලි ඇහුවේ විදිහටම තමයි ලංකාවේ මානසිකත්වය, අපේ සෝසියෝ කල්චරල් මයින්ඩ්සෙට් එකත් එක්ක තමයි අපි හුඟක් වෙලාවට ෆොටෝ ගන්නේ, කතා කරන්න යන්නේ මිනිස්ටර්ස්ලත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ක. උදාහරණයකින් කියනවා නම් තමාගේ රජයේ ඉන්න තව ඇමති කෙනෙක් හෝ නියෝජ්‍ය ඇමති කෙනෙක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හෝ වරියක් තමාගේම රජයේ ඉන්න ඇමතිවරයෙකුට ethical standards හා professional standard එක අනුව බලපෑම් කරන්න යන්නේ නැහැ, ඉල්ලීම් කරන්න යන්නේ නැහැ. generally කරන්න බැරිද? පුළුවන්. හොයලා බලන්න පුළුවන්ද? පුළුවන්. ඒක කරන ක්‍රමවේදයක් තියෙනවා. මේ ඒ ක්‍රමවේදය සහ කරන්න පුළුවන් දේ බැරි දේ නොදැනගෙන තමයි අපි අපේ අර මයින්ඩ්සෙට් එකෙන් යම් දේවල් හිතාගෙන ඉන්නේ.
ඉතින් දේශපාලඥයොත් ඒකට හොඳට ප්ලේ කරනවා. අපිට තේරෙන්නේ නෑ දේශපාලඥයාගේ ගේම් එක මොකක්ද, ඔහු කරන්නේ මොනවද, ඔහුට කරන්න පුළුවන් මොනවද, බැරි මොනවද කියලා. හුඟක් වෙලාවලට හුඟක් දේශපාලඥයෝ මේ මයිග්‍රේෂන් සම්බන්ධව තමාගේ රජයේ සිටින තමාගේම ඇමතිවරයාටවත් ලියුමක්වත් දෙන්නේ නෑ ඔෆිෂියලි. දැන් හුඟක් වෙලාවට ස්ටේට් එකේ ඇමතිට තියෙන බලතල දන්නේ නැතුව මේ වීසා ගැන තමන් යාළු වෙලා ඉන්නවා නම් ස්ටේට් එකේ සිටිසන්ෂිප් ඇමති හෝ කවුරු හරි මට මේ ගැන කතා කරන්න පුළුවන්ද කියලා ලියුම් ඕන තරම් එවන බව ඒ ස්ටේට් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිට කියනවා. ඒ විතරක් නෙමෙයි ෆෙඩරල්නේ ඉමිග්‍රේෂන් සබ්ජෙක්ට් එක තියෙන්නේ. ෆෙඩරල් මන්ත්‍රීවරුන්ටත් මෙහෙම ලියුම් එවනවා අරක මේක කරලා දෙන්න කියලා. හුඟක් වෙලාවට ඔය අපේ කමියුනිටිස් වලින් වැඩිපුර පදිංචි වෙලා ඉන්න MPs ලාගෙන් රික්වෙස්ට් කරනවා. ඉතින් MPs ලා සමහර කට්ටිය ලියුම් දෙන්නෙත් නැහැ. දෙන්න බැරි කමක් නැහැ. නමුත් ඒකේ ලියලා තියෙන ඒවා මීඩියා එකට හෝ කමිෂන් එකකදී මේ වුණත් සමහර වෙලාවට ඒ മന്ത്രിගේ ඔය ඇමතිගේ බෙල්ල ගහලා යන්නත් පුළුවන්. ඒක නිසා සමහර කට්ටිය ප්‍රතිපත්තියක් හැටියට දෙන්නේ නැහැ. දීලා තියනවද? ඔව්. දෙන්න පුළුවන්ද? ඔව්. ඒකේ ලියලා තියෙන කරුණ තමයි ඊ타ත්ම වැදගත්. හුඟක් වෙලාවට ඒකේ වුන් ලියලා තියෙන්නේ තමන්ව බේරෙන විදිහට. වීසා එකක් දෙන්න කියලා කවදාවත් ලියන්නේ නැහැ. හුඟක් වෙලාවට පර්සනලයිස් කරුණු දන්නේ නෑනේ ඒ ඇමතිතුමා හෝ මන්ත්‍රීතුමා අදාළ පුද්ගලයාගෙන්. ඉතින් ඔවුන් ලියන්නේත් මේ කිව්වේ විදිහට මේක මෙහෙම තියෙනවා කියලා ඩිපාර්ට්මන්ට් එකටම බාර දෙනවා ක්‍රමවේදය අනුව ඇසස් කරලා දාන්න කියලා. ඕක තමයි MP ගේ ලියුම මෙහෙ වෙන්නේ. ලංකාවේ වෙන්නේ හාත්පසින් වෙනස්නේ. අරයට රස්සාව දෙන්න. දුන්නේ නැත්නම් කෝල් කරලාත් බනිනවා. මෙහෙ කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මිනිස්ටීරියල් ඉන්ටර්වෙන්ෂන් එකකින් මිනිස්ටර්ට බලය තියනවාද වීසා එකක් කාට හරි දෙන්න? තියෙනවා. ලියුමකින් දීලා නැහැ. ඒකට ක්‍රමවේදයක් තියෙනවා. මේ ළඟදී ඒ ක්‍රමවේදය තවත් පොලිෂ් වුණා, තවත් සංවිධිත කරා. ඒ සිස්ටම් එකක් තියෙනවා, මිනිස්ටර් සලකලා බලන ක්‍රමයක් තියෙනවා, ඩිපාර්ට්මන්ට් එකේ ඔෆිසර්ස්ලටත් බලය දීලා තියෙනවා. ඒ ක්‍රමවේදයන් වලට අහු වෙන්නේ නැත්නම් විසි කරලා දාන්න. ආයි මිනිස්ටර් ළඟටවත් යන්නේ නැහැ. ඒ කේස් ඔෆිසර්ටවත් ඇඩ්මිනිස්ට්‍රේටිව් බලයක් පාර්ලිමේන්තුවේ නැහැ. ඒක කන්සිඩර් කරන්න. සමහරය නීති තියෙනවා, සමහර ප්‍රතිපත්ති තියෙනවා. දැන් ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉමිග්‍රේෂන් එකේම පිටු 15000ක විතර ප්‍රතිපත්ති තියෙනවා. ඒකෙන් 100%ක් වෙබ්සයිට් එකේ තියෙනවා. ඒවා නීති නෙමෙයි. ඒවා බලලා ලෝයර් කෙනෙකුට ඇඩ්වයිස් කරන්නත් බෑ. ඒවා වැරදිත් තියෙනවා. ඒවා නීතියට සමාන වෙන්නත් පුළුවන්, හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඒවා තියාගෙන වැරදි විදිහට ඒවා අර්ථකථනය කරලා වැඩ කරන්න ගියොත් එතකොට තමයි අපි මිනිස්ටර්වත් උසාවියට අරගෙන යන්නේ. මම මේ ළඟදිත් මිනිස්ටර්ව උසාවියට අරගෙන ගියා an error of law කියලා. මිනිස්ටර්ට නඩු දැම්මා. ඒක හුඟක් අමාරුයි දිනන්න. මගේ මම සන්තෝෂයි ඒ කාරණා නිසා ඒක දින්න එක. මොකද මම අරගෙන යන්නේ ඒ වගේ පැහැදිලි සාක්ෂි තියෙනවා නැත්නම් ක්ලයන්ට් කියනවා මේක වෙන්නේ නැහැ, හරි දුර්වලයි කියලා. මම ඉතින් හැම එකම කියන්නේ දුර්වලයි කියලා. නමුත් අර මිනිස්ටීරියල් ඉන්ටර්වෙන්ෂන් ක්‍රමවේදයේ යටතේ වීසා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ක්‍රමවේදයක්. ඒක මේ මිනිස්ටර්ටවත් ඉමිග්‍රේෂන් එකටවත් සල්ලි දීලා කරන ක්‍රමවේදයක් නෙමෙයි. ඉතින් මේ අර කන්ටෙක්ස්ට් එක වෙන විදිහ නොතේරෙන නිසා තමයි හුඟක් කට්ටිය අර වංචාකාරයින්ට අහු වෙන්නේ. මිනිස්ටර්ත් එක්ක ෆොටෝ දාගෙන හිටියා මට මේ වැඩේ කරන්න පුළුවන්. සමහර කට්ටිය දිවුරලා කියනවානේ මම මේක කරලා දෙන්නම් කියලා. සමහර සංක්‍රමණ නීති ඒජන්තවරු සහ සමහර නීතිඥයොත් එහෙම කීමේ හැකියාව තියෙනවා. මටම කියලා තියෙනවා දිනේෂ් ඔයා කිව්වට වඩා අරයා මට කොන්ෆිඩන්ට්ට කතා කරා කියලා. මම කවදාවත් කොන්ෆිඩන්ට්ට කතා කරන්නේ අපි දෙන්නේ strengths and weaknesses. මෙහෙම වුණොත් මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වුණොත් මෙහෙම වෙන්න පුළුවන්. ඔබගේ තියෙන මේක අනුව මේක හරියෑමේ ප්‍රවණතාවය මේ අපි ප්‍රතිශතයක්වත් සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. නමුත් ඒක පැහැදිලි කළ ක්ලයන්ට් කියන මම කියන්නේ නැහැ. නමුත් ඔයාට තේරුම් ගැනීම පිණිස මේකට මෙච්චර 125ක්ද 50ක්ද 70ක්ද කියලා කියන්න. නමුත් මම කියන එක කවදාවත් කෝට් කරන්න එපා කියලාත් කියනවා. ඒක තමයි මට හිතෙන හැටියට නියම උපදෙස් දීමේ ක්‍රියාපිළිවෙල. පැහැදිලි. බොහොම ස්තුතියි මේ හරියටම කෙලින් පැහැදිලි කරලා දුන්නාට. දැන් ඉතින් ෆොටෝ දැම්මයි කියලා ඔනට වැඩි අධික බලාපොරොත්තු තියාගන්න එපා. හැබැයි ක්‍රමවේදයක් තියෙනවා. ඒ වුණාට ඒක හරි පාරේ යන්න කියන එක තමයි මේ ප්‍රශ්නේ අහපු අයට උත්තර විදිහට දෙන්න තියෙන්නේ. ඔබේ ප්‍රශ්නත් අපිට යොමු කරන්න. අපි මේ විදිහට අපි දන්න කියන අපේ හිතවත්කම් පාවිච්චි කරලා නොමිලේම පාර පෙන්නලා දෙන්නම්. හැබැයි පාරේ යනකොට ටෝච් එළියෙන් විතරක් යන්න බෑ. ඊටු දේවල් ටික ඔබ සම්පාදනය කරගන්න ඕනේ. ඔබට තියෙන ප්‍රශ්න අපිට කියන්න. අපි SLTV වලින් මේ අලුත් විශේෂාංගයෙන් ওই විදිහට තොරතුරු අහලා කියන්න. එහෙනම් ඇතිනේ